Hi guys, ඉතින් ඇත්තම කියනවා නම් ගොඩක් අයට මම දැන් මේ වෙනවා පින් කරනවා. ඔයගොල්ලෝ ඇත්තටම මේ වීඩියෝ එක මම හැමෝටම තමයි මේක යවන්නේ. දැන් මම ඇත්තටම කියනවා නම් මම ගොඩක් මේ YouTube කෙනෙක් වෙන්න. මේ වීඩියෝ එක දැන් මම TikTok එකටයි YouTube එකටයි දානවා. ඒ හින්දා මේක හොඳට අහගෙන එකයි guys. මම කියන්න යන්නේ මේ වීඩියෝ එකෙන් මෙහෙම. මගේ ජීවිතේ මම කියන්න යන්නේ ජීවිතයක්. හැමෝගෙම ජීවිතේ එක වගේ නෙමෙයි guys. එක ජීවිතේ එක විදිහට බලපාන. ඔය දැන් ඔය සමහර අය සැපට ඉන්නවා. ඊටත් වඩා සමහර අය සැපට ඉන්නවා. ඒ මේ ආයහපත් කාලගුණේ හින්දා ගොඩක් අයගේ ජීවිත විනාශ වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒකට අපේ මුළු ජනතාවටම අපි ගොඩක් දුක් වෙනවා. අපේ ආදරණීය මිනිස්සුන් ජනතාවන් වෙනුවෙන් අපිට පුළුවන් දෙයක් අපි කරන්න ඕනේ guys. ඒ කියන්නේ අපි මේගොල්ලෝ නිකන් බොරුවට දෙයක් දෙන්න බෑ. අපි මේක හරියට බලපාන්න වෙනවා. අපේ මේ ලංකාවේ ගොඩක් අහිංසක මිනිස්සු ඉන්නවා. අනේ මිනිස්සුන්ට අපේ ජනතාවට අපි හොඳ දෙයක් කරන්න ඕනේ. සමහර ඉන්නවා කිසිම පව් පිනක් කරලා නැහැ. ඒගොල්ලන් පව් කරලා නැහැ, පින් කරලා නැහැ. නිකන් ඔහේ ඉන්නවා. සමහර ඉන්නවා ගොඩක් පව් කරලා නැහැ. ඒගොල්ලන් තමයි මේ ආන්නේ හුඟක් වයසට ගිහින් කකුලක්වත් නැති අය ඉන්නේ. ඒ වගේ අය නෙමෙයි අපි. අපි මෙහෙම ඉන්නේ අපි ගියාම ගොඩක් දේවල් කරපු හින්දා. මං කියන දේ හොඳට අහන්න. අපිට කකුල්, ඇහැ, නහය, කට, කන් අනේ ඔක්කොම තියෙන අපි කරපු පින් වලට. අපේ මේ අහිංසක මිනිස්සුන් අපි හිතුවට පින් කළා නැහැ. නැත්තම් ඉතින් ඒගොල්ලෝ කොහොමද මෙහෙම වෙන්නේ? දැන් හිතන්නකෝ අපි කොච්චර වුණත් අපි ජීවිත වෙලා ඉන්නවනේ. අපි ඉන්න එක විතරයිනේ. දැන් මේ මිනිස්සුන්ට අපි නිකන් අපේ හොඳ මිනිස්සු කිව්වට ඇත්තට මේගොල්ලෝ හොඳ නෑ. ඒ නැත්තම් ඒගොල්ලන්ට ඔහොම වෙන්නේ නෑ. පින් කරපු අය තමයි මේ අපි කියන්නේ. අපි තමයි පින් කරලා තියෙන්නේ. ඒ හින්දා මම අපිට මේ කිසිම කාදලයක් නැතුව ඉන්නේ. ඒ හින්දා නේ මම ඕගොල්ලන්ට කියනවා. බල්ලෙක් මැරුණත් ඒ බල්ලාට පින් දෙන්න. අපි වගේ පොඩි ළමයෙක් මැරුණත් එයාටත් පින් දෙන්න. මොකක් හරි වුණොත් එයාට උදව් කරන්න. බල්ලෙක්ට පවා බත් ටිකක් දෙන්න. තමන්ගේ ජීවිතේ අපි ගොඩක් රැක ගන්න ඕනේ. ඒකෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒක එහෙනම් මම දැන් යනවා. ඕගොල්ලෝ ප්ලීස් කියන දේ අහන්න. අනේ මගහරින් නම් එපා මේ වීඩියෝ එක. මම ඔයාලට ආදරෙන් කියනවා.